මම වලට බයයි ඇත්ත කියන්නකෝ අර ඉතින් මෙන්න මෙහෙමයි අපි සර්ට තෑගි ගන්න අදාව. ඉතින් මේ විදිහට තමයි තෑගි ගන්න අපි යන්නේ. නේ? පිණි තිනා පිණිම වැඩි පේන්නේ නැහැ. පිණි වැඩි සමාජයට කැමති කෙනෙක් නෙවෙයි. ඔන්න අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තියෙද්දි ඉතින් ඔන්න බලන්න අද පාටි එකක් තියෙන්නේ. පාටි වීඩියෝ එකක්. ඔයාලා දැනටමත් දන්නවා ඇති මොකක්ද මේ පාටි එක කියලා. ඉතින් thumbnail එකේ තිබුණ විදිහටම අපේ සර්ගේ බර්ත්ඩේ පාටි එක තමයි අද මේ විදිහට තියෙන්නේ. මේ දැන් මේක වැහුවා නම් හරිනේ. මම නෑ ඒක එක මේ. සර්ප්‍රයිස් කරන්න යන්නේ දිරියා උඩට මේ පිණි මහා දැන් ඉන්නේ. පාටල ගන්න පුළුවන්. හරි මේ ඔයාලා දැන් ඇවිල්ලානේ මොකටද? සර්ගේ බර්ත්ඩේ එක සමරන්න. ඔව් සර්ප්‍රයිස් කරන්න. මම වහගෙන හිටියේ මට තැනුවා නේද? ඔව් අපිත් සර්ප්‍රයිස් කරන්න තමයි ඇවිල්ලා. දැන් මෙන්න මෙහෙම තමයි සෙටප් එක තියෙන්නේ. දැන් කේක් එක කපන්න විතරයි තියෙන්නේ. හැමදේම දාස්ති කරගෙන ඉන්නේ. දැන් ඉතින් මේ හරි හරියට දුවගෙන ඉන්නේ අපේ සිතාරමිස්. එයා හරියම සතුටින් හිටියේ එදා. එයාගේ ප්ලෑන් එකේ විදිහට සිද්ධ වුණේ නිසා. වගේ ඔයාලා මොකද කියන්න හිතන්නේ? හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට මේක දාස්ති කරගත්ත එක ගැන. ඔයා පේන්නේ මිස් විතරයි. ඔයා කොච්චර මහන්සි වුණාද මේ වැඩේට? මට ගොඩාක් මහන්සි. එහෙම ලොකු මහන්සියක් නෑ. මම කරේ ඇත්තටම ඔය පොඩි ඉඩ ලැබෙන පොඩි වෙලාවලට හොරෙන් මල්ලගේ මේ බැලන්ස් ටිකක් ගෙනාවා. ඊට පස්සේ අනිත් බලලා ඒ ටික තමයි කරගන්න ඕනේ. මේ ඔයාලට සතුටුයි නේද? ඔව් දැන් සතුටුයි. දැන් මේ කේක් එක කපන්න විතරයි ඉතින් හැමදේම දැස්තිලා තියෙන්නේ. රිමෝට් එක කොහෙද? ඔයාලට මොකද හිතන්නේ? හැපි. programming පස්සේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් ඇවිත් ඉතින් දැන් මේ හැමෝම බලාගෙන ඉන්නේ බර්ත්ඩේ බෝයි යනකම්. එයා ඔන්ලයින් ක්ලාස් එකක් කරන එක මං හිටියේ. ඉතින් සර් ක්ලාස් එක ඉවරලා යනකම් තමයි අපි හැමෝම බලාගෙන හිටියේ. ඇඟේ ඇඳි අදෝ ෆොටෝ වල ඉන්නේ වැද්දෝ වගේ. මේ පැත්තට හරවන්න එපා. අනේ හැපි සුද. ක්ලාස් එකේ නම් දැනගන්න ඕනේ. අනේ පොඩි ප්‍රශ්නයකට තියෙන වගේ ෆයිල් එකක් කෙලි. අනේ ආ හිගුන්ට වගේ ඉන්නකොට අපි මේකි මගේ අතේ. මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හොල්ම මගේ මේල තවත් උඩ අනේ මන් දන්නේ හැමතැනම මම මේ අපිට වගේ. හා?
සර් ඇත්තට හොල්මන් වලට බයද? ඇත්ත කියන්නකෝ. ලක්ෂි වගේ ලක්ෂිව බය කරගෙන. කියන්නේ නෑ ලක්ෂි බයයි කියලා හරියට. දෙකම එදරේ පත්තු කරන්න. පෑන් එක නිමුවන හොඳ නැද්ද? ආසය පත්තු කරලා මිස් පත්තු කරලා. ඉතින් අපේ මිස්ටර් ඕන විදිහට ලස්සනට පාටි එකේ වැඩ කටයුතු ටික සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාටි එක ඉවර වුණේ.